ඉතින් ඔයාලා අදත් මේක තුලයි ඉන්නේ අපේ Hirutek Academy YouTube channel අරගෙන තවත් අලුත් එක වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ ඔයාලගේ මොකක් හරි ෆෝන් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් දාපු වීඩියෝ එකක් මෙන්න මේ වගේ මොබයිල් ෆෝන් එක බෑග්ග්‍රවුන්ඩ් එකකට දාලා ඔයාලගේ ඕනෙම ලෝගෝ එකක් දාලා මෙන්න මේ වගේ එඩිට් කරන විදිය. ඉතින් ඔයාලා දැන් මොකක් හරි YouTube එකේ ෆෝන් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා මොකක් හරි ටියුටෝරියල් channel එකක් කරනවා නම් ඉතින් ඔයාලට හුඟක් අඳගත්ත වෙනවා මේ වීඩියෝ එක. ඉතින් normal screen record එක දාන්නට වැඩිය ඉතින් මේ වගේ edit කරලා දාන ඉතින් වීඩියෝ එක බලන එකනටත් ආස හිතෙනවා. ඉතින් ඔයාලටත් ඒකම කරද්දී වීඩියෝ කරන්න ආස හිතෙනවා. ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ. ඉතින් මම දැන් මෙතන screen record කරපු වීඩියෝ එක මම දැන් ඉතින් මේ වගේ phone එක background එකට දාලා හදපු විදිය. ඉතින් දැන් අද වීඩියෝ එක අපි කතා කරන්නේ මෙන්න මේ වගේ වීඩියෝ edit කරන විදිය. හරිනම් ඉතින් වීඩියෝ like එකක් දාලා වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න. හරිනම් ඉතින් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් මොන දැන් මම අද ටියුටෝරියල් එක කියලා දෙන්නේ CapCut PC version එකෙන්. ඉතින් ඔයාත් ඔයාලගේ කම්පියුටරෙන් හරි ලැප්ටොප් එකෙන් හරි ගිහිල්ලා CapCut app එක ඕපන් කරගන්න. හරි ඉතින් CapCut app එක ඕපන් කරගත්ත පස්සේ ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාට ප්ලස් මාක් එකකුත් එක දෙන import කියලා එකයි. ඉතින් මේක උඩ හැරයක් ක්ලික් කරන්න. හරි ඉතින් ඊට පස්සේ මේ වගේ ඔයාලගේ ෆයිල් ඕපන් වෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕන දැන් මෙතනට ඔයාලගේ වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරගන්න ඕන. හරි දැන් ඔන්න මම දැන් මගේ වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරගත්තා. ඉතින් මම මේක ෆෝන් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් දාපුවා. ඉතින් මම දැන් වීඩියෝ එක මේ කරන්න ඕන හන්ද ඉතින් මම දාලා අදහස කරන පොඩි වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරගත්තා. ඉතින් ඒක ඇඩ් කරගත්තට පස්සේ ඉතින් මෙතනින් ආයි ඉම්පෝට් ගිහිල්ලා මේ අර බෑග්ග්‍රවුන්ඩ් එකට දාන ෆොටෝ එක මේකට ඇඩ් කරගන්න ඕන. ඉතින් මේ ෆොටෝ ටික මම අපේ WhatsApp channel එකේ දාලා තියන්නම් ඔයාලට අවිල්ල ගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලා Google එකෙන් download කරනවා නම් එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් මං ගාවින් මම අපේ WhatsApp channel එකේ දාලා තියන්න. හරි ඉතින් මොනවද දැන් මම මේ ෆොටෝ එක select කරගත්තා. හරි. ඉතින් මේ ෆොටෝ එක select කරගත්ත පස්සේ දැන් ඔයා මේ ෆොටෝ එක උඩ select කරගෙන drag and drop කරගන්න ඕන timeline එකට. හරි. ඉතින් ඔන්න දැන් timeline එකට අපි මේ ෆොටෝ එක add කරගත්තා. ඉතින් දැන් මම මේක පොඩ්ඩක් size එක පොඩ්ඩක් දික් කරගන්න. හරි. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන remove background කියලා ඇතුළේ ඉතින් මේක උඩට ක්ලික් කරන්න. හරි. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන chroma key කියලා එකක් තියෙනවා. ඉතින් මේක හරියට මෙන්න මේ මෙතන පොඩි කොටුවක් තියෙනවා. ඉතින් මේ කොටුවට පොඩ්ඩක් මේක හරියට ක්ලික් කරලා ටික් එකක් දාන්න තියෙනවා. ඉතින් ඒ ටික් එක දාවට පස්සේ ඉතින් මෙතන පොඩි කොටුවක් පේන මෙතනත් එක. ඉතින් මේකට හරියට ක්ලික් කරලා ඉතින් මෙතන තියෙන පැන්සල් මාක් එක. ඉතින් මේක අරන් මේ මැද කොළ පාටට තියෙන්නේ. මේක මේ කොළ පාටට තියෙන දණ්ඩ ගන්න එක මවුස් එකෙන් එක හරියට ක්ලික් කරන්න. හරි. ඉතින් ඒක හරියට ක්ලික් කරාට පස්සේ මෙන්න මේක තියෙනෝනේ. මෙන්න මේක පොඩ්ඩක් මේ කොළ පාට ගත්තේ නැති වෙනකන් පුල්ම වැඩි කරන්න නැතිව පොඩ්ඩක් 150කට වගේ දාගන්න. ඉතින් 150කට වගේ දාගෙන ඉවර වෙලා අපි අර ස්ක්‍රීන් රෙකෝඩ් එකේ දාපු වීඩියෝ එක තියෙනෝනේ. ඒ වීඩියෝ ඇඩ් කරගන්න ටයිම්ලයින් එකට. හරි. ඉතින් ඔන්න මම දැන් මේ වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරගත්තා අපේ ටයිම්ලයින් එකට. ඉතින් දැන් ඔයාලා මේක රීසයිස් කරගන්න ඕනේ. දැන් මේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන්නේ. අපි කලින් ඇඩ් කරගත්ත ෆොටෝ එක. ඒ ෆොටෝ එකේ අර ඇතුළට එන ගානට දැන් මේ වීඩියෝ එක රීසයිස් කරගන්න ඕනේ. ඔන්න මම ඉතින් දැන් ඒක රීසයිස් කරගත්තා. හරි. ඉතින් ඔන්න මම දැන් ඒක මේ විදිහට රීසයිස් කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න මෙතන යට ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක තියෙන්නේ. ඒක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගෙන ගේන්න ඕන අර උඩ තියෙ යට අපි ඇඩ් කරගත්ත වීඩියෝ ක්ලිප් එක තියෙන්නේ. ඒ වීඩියෝ ක්ලිප් එකෙන් උඩට ගේන්න ඕන. හරි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඉතින් අපේ වීඩියෝ ක්ලිප් එක අපි අර කලින් ඇඩ් කරගත්ත ෆොටෝ එකෙන් යටට ගියා. එතකොට දැන් ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. හරි ඉතින් දැන් ඔයා මුලින්ම ගිහින් හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් මෙතන තෝරනම් ඔයාලට සයිස් එක පොඩ්ඩක් වැඩි කර ගන්න පුළුවන් මේක ඉතින් ඔයාලා ඉතුරු ටික එඩිට් කරන විදිහට ඉතින් ඒ ටික හදාගන්න මම අද වීඩියෝ එකේ කියලා දෙන්න මේ ෆොටෝ එක ඉතින් ඊට පස්සේ රෙකෝඩ් එක දාන්න කරන්න ඉතින් මෙතනට ඔයාලගේ ලෝගෝ එකක් තියෙනවා channel එකේ ලෝගෝ එකක් තියෙනවා ඒ ලෝගෝ එක ඇඩ් කරගන්න. ඉතින් මම මගේ channel එකේ ලෝගෝ එක ඇඩ් කරගත්තා මෙතන පොඩ්ඩක් ඉතින් මම ඒකත් ඩ්‍රැග් and drop කරගත්තා මෙතන ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් මේක ආයි රීසයිස් කරගෙන ඔයාලා බලන්න ඕනේ මෙතන කළු පාට රවුමක් තියෙනවා. ඉතින් මොන මේකත් තා පොඩ්ඩක් සයිස් එකෙන් පොඩි කරගත්තා. හරි ඉතින් මම දැන් මේ ෆොටෝ එක ඇඩ් කරගත්තා. ඉතින් ඔයාලා බලා ගන්න බලන්න දැන් ඉතින් මේ අර අපි බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකේ සයිස් එකට ඉතින් මේ ලෝගෝ එකත් මේ පොඩ්ඩක් ඒ සයිස් එකටම හදාගන්න ඉතින් ඔයාලා ඉතුරු ටික එඩිට් කරද්දී ඉතින් ඒ ටික හදාගන්න ඉතින් මම අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඉතින් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ඇඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඉතින් ඔයාලගේ වීඩියෝ වලට මේ ඔඩියෝ එකක් දාලා එහෙම ඉතින් ඔයා YouTube එකේ ටියුටෝරියල් channel එකක් කරනවා නම් ඉතින් මේ විදිහට මේ එඩිට් කරන්න පුළුවන්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කියලා දුන්නේ ඉතින් මේ ෆොටෝ ඇඩ් කරගන්න විතර ඒ විදිය විතරයි. එහෙනම් ඉතින් ඔය පොඩ්ඩක් මේක
මම උන පොඩ්ඩක් ආයි මූලට දාලා පොඩ්ඩක් උන ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලට. හරි ඉතින් දැන් ඔයා මුලින්ම ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකේ Google Photoshop එක ඕපන් කරගන්න. ඉතින් මේක මේ Play Store එකෙන් ගන්න දෙයක් නැහැ. ඉතින් මේ හැම Android ෆෝන් එකකට මෙනෝ ඉතින් මේක මේ Google එකෙන්ම මේ හරි ඉතින් ඔයාලා මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකට ෆොටෝ ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් Google එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් ඉතින් මම මගේ ගාව තියෙන ෆොටෝ ටිකක් ඉතින් අපේ WhatsApp channel එකේ දාලා දෙනවා. ඉතින් මම channel එකේ link එකක් පල්ලා description එකේ දාලා තියන්නම්. හරි එහෙනම් ඉතින් ඔයා වීඩියෝ එකේ විදිහට සම්පූර්ණ මෙතන මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා CapCut එකේ වීඩියෝ එඩිට් කරන්න. ඉතින් මේ විදිහට එඩිට් කරගත්ත පස්සේ මෙතන එක්ස්පෝර්ට් දීලා මේක සේව් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක සේව් කරන්න යනවා. ඉතින් මම දැන් ඔයාලට දාලා අදහසක් ගන්න තමයි ඉතින් මේ වීඩියෝ එක කරලා පෙන්නුවේ. ඉතින් ඔයාලට අදගෙන අපේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔය පල්ලෙහාට like button එක සර press කරලා වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් ඔය පල්ලෙහාට රතු පාට subscribe button එක සර click කරලා එහා පැත්තෙන් notification bell icon එක ඕල් press කරලා තියාගන්න. එතකොට ඉතින් මම වීඩියෝ එක දාපු ගමන් ඔයාලගේ ළඟට ගෙන්නන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ brand new video එකක් set එකක් එනවා. එහෙනම් ඉතින් අදට කියන ජය වේවා.